ආයු බොහෝ වේවා. අද නුගසෙවන වැඩසටහන තිබ්බනේ. නුගසෙවන ප්‍රෝග්‍රෑම් එකේදී අපි අද කතා කරේ ඇත්තටම මේ ඔය පහුගිය කාලේ අපේ පහුගිය දවස්වල වෙච්ච විපත ගැන. එතෙන්දී දැන් අපේ අයගේ ගෙවල් නැති වෙලා තියෙනවා. ඒකට දේපල නැති වෙලා තියෙනවා. ජීවිත හානි වෙලා තියෙනවා. කෙසේ හෝ ඉන්න අයගේ දැන් පරිස්සමෙන් තමන්ගේ නිවස නැවත සකස ගන්න එපයි. ඒතර ඒගොල්ලෝ බලන්න ඕන සාධක තමයි මම ඔය අද කතා කරේ. ඉතින් දැන් 1900 අපිට මතකයි 78 2003 2004 එතකොට 2017 ඔය දැන් 2025 මේ වකවානුවේ ඔක්කොම මේ ප්‍රශ්න වුණා. ඔය තැන්වලමනේ මේගොල්ලෝ ඉන්නේ. මම පුදුම වැඩේ කියන්නේ ඕගොල්ලෝ ඉන්නේ මේ තැන්වල. ඉතින් මේ දැනත් එතනම ඉන්නවා. මගේ ප්‍රායෝගික අත්දැකීම් ගොඩාක් තියෙනවා. මොකද සුනාමි වෙලාවේ අපි ගිහිල්ලා ගෙවල් ලින් සුද්ධ කරා. මගේ ක්‍රූ එකත් එක්ක ගිහිල්ලා විශාල වැඩසටහනක් කරා. ඒ වගේම 2004 නේ ඒකෝනේ 2003 අර ගංගාතුරේ නෙළුවේ පැත්තේ එහෙම මායි නෑ ගඟ තුනේ මෙතන මේකත් මම අද ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරා. ඒ ගෙවල් වලට වෙච්ච හානි වැහිලම ගියානේ. ඒත් ඒ තැන්වල මම මේ ළඟදී ගියා. ඒත් ඒ තැන්වල ආයි ගෙවල් හදලානේ අපි තින්නේ. ඉතින් මේවා මෙහෙම නොකර තමන්ගේ මේ ව්‍යසනයන්ට ගොදුරු නොවි රජය දෙන මේ දැනුම් සම්භාරය අරගෙන අවවාද පිළි අරගෙන දෙයක් කරකොත් නේ හොඳ. ඒතර ඒ කොහොමද මේ ගයක් හදන්නේ කියන එක තමයි මම හැමතිස්සෙම තර්කගෙන ආවේ. ඒතර ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලන්ගේ ගේ වාස්තු විද්‍යානුකූලව හදන්න. මම ඒකේ පෙන්නුවා කැලිෆෝනියාව වල මහා ගින්නෙන් ගෙවල් විශාල සංඛ්‍ය ධනවතුන්ගේ ගෙවල් ගිහිල්ලත් ගෙවල් දෙක තුනක් ඉතුරුණා. ඇයි ඒක ඉතුරුනේ කියන එක. ඒ වගේ තමයි ඊයේ පෙරේදා ඔය වීඩියෝ එක සැරසරනෝනේ දැන්. ඔක්කොම විනාශ වුණත් එක ගයක් ඉතුරුලා තියෙනවා. ඇයි ඒකේ ඉතුරුනේ කියන එක. ඉතින් ඒවට යම් බලපෑමක් වෙන්න පුළුවන් කියන හේතුව අතරට මම වාස්තු විද්‍යානුකූලව පොයින්ට් එකකුත් දැම්ම. මෙන්න මේ වහල තිබුණා මේ ගෙවල් බේරිච්ච හැම එකම කිව්වා කැලිෆෝනියාවෙත් අපේ ලංකාවෙත් කියලා මම කියන්නේ. ඒතකොට ඔයගොල්ලෝ වහල ගහනකොට කොහොමද කරන්න ඕන? සුළඟක් ආවොත් වහල උස්සන්න පුළුවන් විදිහට තමයි අපි හැමෝම ගහන්නේ. කෑලි කෑලි. ඒකට හරි කැමති. එහෙම වෙන්න එපා කියන එක තමයි කිව්වේ. ඉතින් අපි ඒ වගේම තමයි මට කියන්න තියෙන්නේ. මට එතෙන්දි කියන්න බැරි වුණා මේ ව්‍යසනයටපත් වුණ අයට අපි අපේ ගානේ අපි ඕගොල්ලන්ට ප්ලෑන් හදලා දෙනවා වර්ගඩි 1250 දක්වා සත පහක ගන්න නැතුව අපි විසිට් කළා ඔක්කොම කරලා ප්ලෑන් හදලා දෙනවා. ඉතින් ඒ අයට ඒ සහන ගැන මට ඒක කියන්න බැරුණා. එහෙමනම් මතක තියාගන්න. අපි එහෙම උදව් කර ලේස්ති වෙලා ඉන්නේ. ක්ලාස් එකකුත් තියෙනවා. ඒ ක්ලාස් එකේ තියෙන මේ සිකුරාදා. මතක තියාගන්න ඕනේ. කැමති අයට ඒකට ජොයින් වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි හමුවෙමු. බොහොම ස්තුතියි. නෑ ආයිබන් ඔබතුමාට. ඔබතුමාත් එක්ක අද මේ කතා බහ කරන්නේ කාලීන මාතෘකාවක් සම්බන්ධයෙන්. ගම් වතුර, එතකොට සුලිකුණාටු තත්ත්ව, ඒ වගේම නායම් මේවත් එක්ක කොහොමද අපි වාස්තු විද්‍යානුකූලව නිවැරදිව නිවසක් හදාගන්නේ කියන කාරණාව. ඒ කියන්නේ මේ ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දෙන විදියට කොහොමද අපි නිවසක් හදාගන්නේ කියන කාරණාවයි කතා කරන්නේ. දැන් ඒ කාරණාවේදී අපිට මූලිකවම වැදගත් වෙනවා අපේ ජීවිතයේ අපේ මුළු ලෝකෙම ගොඩනගන්නේ අපේ නිවස ඇතුලේ. එතකොට මේ හදන නිවස අපි ගොඩක් කලාවට ලොකු විශාල මුදලක ආයෝජනයක් අපි කරන්නේ. එතකොට මේ කරන ආයෝජනය අවුරුද්දෙන් අවුරුද්ද එන ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන විදිහට හදන එක කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාව කතා කරමුකෝ මුලින්ම. ඔව් ඇත්තටම දැන් අපේ රටේ මේ වගේ ව්‍යසනයන්ට විටින් විට ගොදුරු වෙනවා. ඒකයි මේ තියෙන ගැටලුව. නමුත් ඒ ගොදුරු වෙද්දී ඒක දැනම අපි ඒ වැඩේම කරනවා. ඒකයි පුදුම කතාවක් කියන්නේ. දැන් මම දන්නවා ඔය කඩුවල පැත්තේ හොඳටම යට වෙනවා එතන. අපි ගිහිල්ලා ඉතින් ආධාර උපකාරات කරනවා. නමුත් ආයි ඒගොල්ලෝ ගේ හදන්නෙම එතනම තමයි. මේක දන්නව හොඳටම. ඉතින් ආයි දැන් යට වෙනවා. ඉතින් දැන් නිකමට මම පෙන්නන්නේ බලන්න මේ අපේ රටේ ව්‍යසනයන් ඇති වෙලා තියෙන ලිස්ට් එක පොඩ්ඩක් බලන්න. මේ මම නිකන් හැදුවා මේ 1978 සුලිකුණාටු ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 2003 ගම් වතුර. මේ ගම් වතුරදී මට කියන්න තියෙන්නේ නෙළුව කියන ප්‍රදේශයට මම ඒ දවස්වල ගියා. අපේ කණ්ඩායමත් එක්ක ගියාම ගෙවල් ඔක්කොම යට වෙලා ආයි ගඟ මෙතන තිබිච්ච ගඟ ඒ ගඟ හොයාගන්න නෑ. තව තැනකින් තමයි ගඟ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ දැන් මිනිසුන්ගේ ආයි මොනවත්ම නෑ නෙළුව කියන ගමේ. දැන් ඒ සමහරක් තැන්වල බිල්ඩින් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු වෙලා තියෙන කොහොමද කොලම් එක හරියටම ගලට ගිහපු ඒවයි ඉතුරු වෙලා තියෙනවා. ඒ ගල ළඟටම පෑදිලා කොලම් එකත් බේස් එක ඉතුරු වෙලා තියෙන්නේ.
ඉතින් මේවා හොඳටම පැහැදිලි එච්චර ගම් වතුරක් තියෙද්දිත් අපි ඒත් ගෙවල් හදනවා. දැන් මේ ළඟදී මම ගියා සුපිරියටම ගෙවල් හදලා ඉතින්. ඉතින් අපි මේ දැන් බලන්න මේ 2003 ගම් වතුර ගැන මම ඊළඟට මම මේ කියන්නේ සුනාමි ගැන. බලන්න 2004 සුනාමි. මේ සුනාමි එකත් එහෙම තමයි අතරම. මේ සුනාමි වෙලාවෙත් මේ ඒත් මම අපි කණ්ඩායම සහභාගී වෙලා ගෙවල් සුද්ධ කරන්න ගෙවල් වල දනකට උස මඩ මේව සුද්ධ කරන්න සමහර ලිං වල හරක් වැටිලා. එතකොට මේ මට මතකයි වාද්දුව පොලිසිය ඇතුලේ ඒකේ ළිඳේ තමයි හිටියාර ඒ කැෂ් බෑවා කන කැෂ් බෑවා. අපි සුද්ධ කරනකොට තමයි අහුනේ. ඒ තරම් මේවට ගොදුරු වෙනවා අපි. ඒත් අපි එතනමයි ඉන්නේ. මේවා අපි හඳුනගෙන තියෙනවා. රාජ්‍ය ආයතන හඳුනගෙන තියෙනවා. මේවට මේ ආශ්‍රිතව නිර්මාණ කරන්න එපා කියලා තියෙනවා. ඒ කියද්දිම අපි මේක කරනවා. 2016 බලන්න මේ 2016 ආයි නායයමක් ගෙදර ආයි 2017 තියෙනවා. දැන් තමයි මේ 2020 මේ ළඟ ආපු පීරියඩ්ස් මේ තියෙන්නේ. ඉතින් අපේ මතකයේ තියෙනවා. ඉතින් මේ තියෙද්දි තමයි අපි මේ දේවල් කරන්නේ. රාජ්‍ය සහ අනිකුත් ආයතන සෑහෙන දැනුවත් කිරීම කරනවා. ඒත් අපි යන්නේ නැහැ. ඒත් අපි එතනමයි ඉන්නේ. ඉතින් අපරාධයක් වෙන්නේ. මේ මුදල අපරාධය තමන් කරන ඉන්වෙස්ට්මන්ට් එක අපරාධයක්. ආයි නැවත ගොඩනගනවා කියන්නේ සෙල්ලන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී ඔයගොල්ලන්ට පැහැදිලිවම කියන්න තියෙන්නේ මොකද්ද? මේ ඉඩම තෝර දැන් මෙතෙන්දී පළවෙනි එක තමයි ගඟ උතුරන එක. ගඟ උතුරලා අපිට දෙයක් වෙන්නේ මොකද? අපි එතන ඉන්න හින්දානේ. කිට්ටු අපි ඉන්න හින්දා. ඒතකොට මේ දැන් මේ බලන්න මේ පින්තූර මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ඒවා. මේ බලන්න මේ ගඟ උතුරලා හොඳටම මේ පේනව නෙමෙයි. ඔන්න වෙලා තියෙනවා මේ. ඉතින් මේ අපිට දැන් මේක දන්නවා. දැන් මේ ගම් වතුර ගියන් පස්සේ ඇත්තටම මේෂා මේගොල්ලෝ අපිට කිසි දෙයක් මතක නැහැ. ආයි වියදම් කළා ආයි හදන්නේ මොතනම තමයි. ආයි හදන්නේ ඔතන. ඉතින් මේ බලන්න මේක තමයි නායයම මේ. ඇත්තටම පස් වලට වතුර වැඩිලායි සංතෘප්ත වුණාන් පස්සේ අපි දන්නෝ න්‍යාය ගුරුත්වාකර්ෂණය. ඒ පස් එක පහළට රූල්ලා එනවා. ඒ ඇවිල්ලා තමයි මේක. අපි ඒ දැනනේ මේව කරන්නේ. ඉතින් අපි ඉඩමත් තෝර ගන්නකොට එතන මේ දේ බලන්න ඕනනේ. අපි වෝනින්ග්ස් දීලා තිනවා නම් රාජ්‍ය ආයතන නිකන් දෙන්නේ නැහැනේ පරිශ්‍රණය කළා කියන්නේ. ඒතර ඇයි අපි මේ දේ කරන්නේ? අපේ අප්පගේ දීපලේ මහප්පගේ දීපලේ ආච්චිගේ දීපලේ කී ඕකේ අස්සරම යන්නේකෙන් වෙන්නේ මොකද? මේ ව්‍යසනය වෙන්නේ. මේ ව්‍යසනයේ ඉතින් ලොකු රටට ලොකු පාඩුවක් ඔබට ලොකු පාඩුවක් ඔබ ආයි මුලින්දලම නැකිටින්න ඕනේ මේ බලන්න මේ පින්තූරේ. දැන් මේ වගේ දේවල් වුණාම ලොකු මේ බලන්න දැන මේ වැඩ කරලා තියෙන්නේ. මේ දැනමයි කරලා තියෙන්නේ. ඉතින් මේවා අපි කරගන්න නරකයි. මේවා කරගැනීම වෙන්නේ දැන් අතන මේ පොළවේ මේ තියෙන ප්‍රශ්න අපිට ගස්කොලන් කියාපානවා. මීයේ මං අහගෙන ටීවී එකේ කියනවා ඒ හරක ගියාය ඒ හරක මේ ගවයා ඉතින් එහාට ඒ කට්ටිය පනින්නේ නැහැ කියලා. මොකද හේතුව කන්න යන්නේ ඊයේ මං නිවුස් එක දැක්කේ පෙන්නනවා. මොකද ඒ ඉතින් එහාට එතන ක්‍රැක් එකක් තියෙන පොළවේ. ඉතින් අපිට හොඳ සිම්බල් දැන් මේ තියෙන මේ ලක්ෂණෙත් හොඳ සිම්බල් එකක්. මොකද මේ තැන් වතුර පාර සැරයි යටින්. ඉතින් මේක වතුර වෝටර් බෙඩ් එක නැග්ග හැටි මේක කඩාගෙන දුවන්න බලනවාම තමයි. ඒ හින්දා තමයි වාස්තු විද්‍යානුකූලව කියන්නේ මේ වගේ තැන්වල කිසිම දෙයක් නිර්මාණයක් කරන්න එපා කියලා. ඒක පුස් තියනවා නම් මේ බල මම මේ නිර්මාණයක් කරපුවද මේ මාතර පැත්තේ කොහොමද බලන්නේ ඉතින් මේ මිනිස්සේ මේකේ අස්සෙමනේ රින්ගන්නේ. ඔව් මේකේ අස්සෙම රින්ගන්නේ. ඉතින් එයාට ඒකමයි ඕන. ඉතින් දැන් මේ තියෙන්නේ මේ දැන් මෙහෙම කැපීම් කිටින් කරන්න නරකයි. මේවා කරන්නේ මොකද භූමියට ලොකු අයහපතක් කරන්නේ. ඒකෙන් වෙන්නේ මොකද තමන්ටම විනාශයක් සිද්ධ වෙන්නේ. ඉතින් අපි දැන් මේ කන්ද කපලා මෙහෙම බස්සනවා කියන්නේ ලොකු ගැටලුවක්. මේ දැන් ඇත්තටම දැන් සමහරක් තැන්වල මේ වෝනින්ග්ස් දීලා තියෙනවා. මේක බලන්න මේක නම් ඇත්තටම මේ බත්තර මුල්ලේ තැනක්. මේක බත්තර මුල්ලේ තැන බලන්න මේ කෑල්ල එහෙමම ගියාම ගිහිල්ලා මෙයා ඒ වුණාට මේ ස්ට්‍රක්චර් එක හොඳයි. මෙයා මෙහෙම අල්ලගෙන ඉන්න. අන්න එහෙනම් තමයි කියන්නේ ඕන තැනක යම් දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් වෘත්තීය දැනුමක් තියෙන කෙනෙකුගේ ආభాෂය ගන්නට ඕන. යම්කිසි ආයතනයක් කරනවා නම් මේක එපා මේ හරියෙන් කරන්න මීටර ගාණක් පස්සට යන්න මේවට පයින් ගහලා වැඩ කරන්න නරකයි. ඒ වගේම ස්ට්‍රක්චර් එකක් ඕන දෙන්නේ මේ වගේ ස්ට්‍රක්චර් එකක් ඕන. දැන් පේනවනේ මේක මෙහෙම ගියත් මෙයා අල්ලගෙන ඉන්නේ. ඇත්තටම ගෙට කිසි හානියක් උනේ නැහැ. ඉතින් ඔව් ඔබතුමාට අවස්ථාව. ඔය ඇත්තටම දැන් ඊට පස්සේ මේක හදපු විදිහට තමයි මේ තියෙන්නේ. ඉතින් මේ අපි කොච්චර කිව්වත් ඇත්තටම කොච්චර කෑ ගැහුවත් අපි අය ඒකට පෙළඹෙන්නේ නැහැ. අපේ අය පෙළඹෙන්නේ නැහැ. දැන් අපි ගයක් හදනකොට හරි තැන තෝරගන්න. ඒ වෝනින්ග්ස් දීලා තිනවා නම් ඉතින් අයින් වෙන්න. මොන අඩුවට හම්බුණයි කියලා ඒකට යන්න එපා. තමන්ගේ ශේෂ තමයි ඉතින් අපරාධයකට
පත් වෙන්නේ. දරු මල්ලන්ට ලොකු ගැටලුවක් වෙනවා, තමන්ටත් ගැටලුවක් වෙනවා, රටටත් ප්‍රශ්නයක් ඒක. ලොකු ව්‍යසනයක් සිද්ධ වෙන්නේ. දැන් මට කියන්න තියෙන එක සිද්ධියක් මේ බලන්න මෙන්න මේක. මෙන්න මේක ඇත්තටම මේ කැලිෆෝනියා සිද්ධිය මේ තියෙන්නේ. අර ලැබුගින්න ඒ වෙලාවේ ඉතුරු වෙච්ච ගෙවල් මේ බලන්න. මේක ඉතින් මේකට අපි කියන්නේ අට්ට වහල කියලා. මේක අපිට උරුම වහලක් ඈ. මේක මතකද දැන් සංසරණ වෙන එක. මේ නායම් අවසන් වෙච්ච එකේ නේද? නායම් මාසේ මේකත් අට්ට වහල තියෙන ගියා. ඉතින් ඇත්තටම මේ අට්ට වහල කියන්නේ මේ මෙන්න මේක තමයි අට්ට වහල කියන්නේ. මේ අට්ට වහල කියන එකේ ලොකු බලයක් තියෙනවා. අපි කෑලි ගහනවා වහලවල්. ඒ උඩින් කෑල්ල යටින් කෑල්ල ඔහොම ගහන්නේ. මේක ගැහුවා වෙන්නේ මොකද? මේ වගේ අවස්ථාවේ සුළඟකදී මෙයා උස්සන හරි ලේසි. උස්සලම දානවා. උස්සල දාන්න ලේසි ඒකට. ඒක සුළං පාර ගන්නවා ඒක. ඒ හින්දා තමයි ඒව ගහන්න එපා කියන්නේ. නමුත් අපේ අය ඉල්ලන්නේ මොක? මහා පුදුම ප්‍රශ්නයක් කළා තියෙන්නේ. අපේ අය ඉල්ලන්නේ මේක. ඉල්ලන්නේ මේක. කොහේ හරි දැකලා තියෙනවා කෑලි ගහලා තියෙන ඕකම ඉල්ලන්නේ. ඒක ගහන එකත් පාඩුවේ ඇත්තටම. ඒ වහලෙන් අර වහල කව වෙනවා කියලා එතන EU එකෙන් අර වහල අපරාධේ ෂීට් ගාන යන මුදල අපරාධෙ ඉතින්. ඒත් ඕගොල්ලෝ කැමති වෙන්නේ ඒකට. ලස්සනයි කියලා. නමුත් මේ බලන්න. හැබැයි මේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඒ වගේම කැනඩා වගේ රටවල මේ වහල තමයි දුවන්නේ. මොකද මේ වහලට ඒගොල්ලෝ කැමති. හේතුව මොකදලා? ඉතින් ඔය බලන්න. මේකේ සුළං පාරක් ආවත් එයා ස්ලිප් කරලා යනවා. යට ඇවිල්ලා උස්සන්න යාට අවස්ථාවක් නැහැ. මේක අපේ වහල හැටියට තමයි ඇත්තටම සැලකෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ දෙයක් කරනකොට ඉඩම තෝර ගන්න ඕන. එතකොට ඒ වගේම තමයි රාජ්‍ය ආයතන මගින් දෙන නිවේදන පිළිගන්න ඕන. ඒ වගේම තමයි යම් තැන්වල අපි දේවල් කරනකොට අපි එතනට පිළිගන්න ඕන ස්ට්‍රක්චරල් එකක් තියෙනවා. ඒ නිර්මාණය කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. මේක බෑවුම කියලා අපි අතාරින්නේ නැහැ. අපි කරනවා තමයි. එහෙනම් ඉතින් බණ්ඩාරවල බදුල්ල ගෙවල් හදලා ඉවරයි. එහෙම කරන්න ඕන ක්‍රම තියෙනවා. ඒ ක්‍රමවල අනුගමනය කරන්න ඕන. අනිත් එක තමයි දැන් මේක ස්වභාවික මේ ව්‍යසන එකක් තමයි දේශගුණික. අනිත් එක තමයි මිනිසයා කරන ඒවා. මිනිසයා කරන විනාශය තමයි මේකට ප්‍රබලව බලපාලා තියෙන්නේ. ඉතින් අපි මොනවද කරන්නේ? ගංගාවල හුර වැලි ටික ගන්නවා. ඒක පහත් කරන ආයිසර දෙපැත්ත හොදගෙන එනවා. ඉතින් මේ වනවගාව විනාශ කරනවා. ඒ නිසා අපිට මේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? ඇත්තට මේකෙන් වෙන්නේ මොකද්ද කියලා හිතනවනම් මං හිතන්නේ ඔයගොල්ලන්ගේ නිර්මාණය සාර්ථක කරගෙන යන්නත් මේ වගේ ව්‍යසන වලින් බේරෙන්නත් ඔයගොල්ලන්ට ලොකු හේතුවක් වේවි. ඔව් දැන් ඒත් එක්කම අපි කතා කරලා දැන් සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මෙතනින් එහා ඉඩමක් තව ගන්න බෑ. මගේ අතේ තියෙන මෙච්චරයි මම මේ ඉඩම ගන්නවා. එහෙම ගත්තට පස්සේ වාස්තු විද්‍යානුකූලව ආපදාවන්ට ඔරොත්තු දෙන විදිහට කොයි විදිහටද අත්තිවාරමක් හරියට දාගන්න ඕනේ. ඔව් එතනදී මම කිව්වේ ඒකයි. දැන් එතන සොයිල් එක ගැටලුවකට පත් වෙලා තියෙනවා නම් ළඟින් එහෙම තැනක් යනවා නම් ඇත්තටම පරිපාලන ආයතන වලින් සීමාවන් දීලා තියෙනවා. මේ තියෙනලා මෙච්චර දුරට යන්න ඕන කියලා. ඉතින් ඒක පිළිපදින අපි ප්ලෑන් එක දානවා රයිට් අඩි 40ක් එහැන් කියලා. නමුත් ගේ හදනවා අඩි 10කින් විතර. බුදුම මේවට කියන්නේ හොඳ ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ඇත්ත එක බේර ගන්නම් බෑ. දැන් මේ බලන්න දැන් මේ පින්තූරේ බලන්න මේ දැන් මේ ඇල දැන් මේක මේ ළඟදී ඉතුරුවා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ මෙතනම ගේ හදන්න ඕන කිව්වා. මෙතනම ගේ හදන්න ඕන කිව්වා. ඉතින් මේවෙන් අපි මේ බලන්න මේ මන් හොඳම ඉඩම කියලා ගහලා තියෙන්නේ මේ. කොහොම අවමයි ගත්තේ කඩුවෙල මේ පාලමුඩිය ඉඳලා ඔය හොඳම ඉඩම මේ ඉඩම් කෑල්ලක් ගන්නකොට පොඩ්ඩක් බලන්නකෝ. දැන් පේනවනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් තමන්ගේ මුදල්නේ මේ නාස්ති වෙන්නේ. තමන්නේ අනතුරටපත් වෙන්නේ. ඉඩම් විකුණලා යයි බෝඩ් ගහයි අඩුවට දෙනවයි කියයි. නමුත් ඒක අපරාධයක් කරගන්න. ඉතින් ඕගොල්ලෝ ඉඩමත් තෝර ගැනීම තමයි ප්‍රධානම හේතුව. අනිත් එක තමයි මෙන්න මේ වගේ මේ කිසිම චාරයක් නැති ඩිසයින්ස් යන්න එපා. ඒ නිසා වෙන්නේ මොකද? පොළොවට නිසි පරිදි මේ වේට් එක බයා කරන්නේ නැහැ. ඒක ලොකු පාඩුවක්. ඒ හින්දා තමයි අපේ ගෙවල් ඉස්සර ස්ක්වෙයාර් හරි මේ රෙක්ටැන්ගල් හරි ගත්තේ. හතරස් හරි සමචතුරස්‍රාකාර ගත්තේ. ඒ හින්දාම තමයි ගත්තේ. මෙහෙම වුණාමත් පොළොවට ඒ දරා ගැනීමේ ක්‍රමවේදේ නිසි පරිදි නැහැ. එහෙම වුණාමත් ලොකු අනතුරු සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ වගේ ගයක් හදන්න යනවා නම් අනිවාර්යයෙන්ම මේ තීන නීති රීති පිළිපදින්න ඕන. සීමාවන් අගය කරන්න ඕන. ඒවා අපි පිළිපදින්න ඕන. ඒ වගේමයි අනිවාර්යයෙන්ම ඩිසයින් එක හරියටම කරගන්න ඕන. ඒ වගේම තමයි ඩිසයින් එකට අදාළව ස්ට්‍රක්චරල් එකක් ඒ වගේ සොයිල් එකක් තියෙන තැනක යා යුතුයම තමයි.
ඒත් එක්කම අපි කතා කරලා දැන් ගොඩක් කලාවට අර දැන් අපිට ලැබෙන්නේ ගොඩක් කලාවට පර්චේස් 10ක වගේ භූමි වපසරියක් නේ ගයක් හදාගන්න. එතකොට ඒ පර්චේස් 10 ඇතුලේ ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා සිරස්ව අපේ නිවස හදාගන්න. ඒ කියන්නේ තට්ටු ගණන් වලට අපේ බිල්ඩින් එක ගොඩනගා ගන්න. එතකොට මේක කොයිතරම් දුරට සාර්ථකද මේ ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න? ඇත්තටම ඒක තමයි හොඳ කියලා මම නම් කියන්නේ. මොකද හේතුව අපි ඒතකොට අනිවාර්යයෙන්ම සිරසතර යනවා කියන්නේ ඇත්තටම ස්ට්‍රක්චරල් එකක් යනවා. ඒක ඊටාම හොඳ වැඩක්. හැබැයි ස්ට්‍රක්චරේ නිකාම ගිහිල්ලා බාස් කෙනෙකුට දාලා ඔය එම්නේ කණු ටික දාලා එහෙම කරනව නෙමෙයි. Tamanට ප්‍රශ්නයක් තියෙන ඉඩමක් වගේ දැනෙනවා නම් Taman ඒක සොයිල් ටෙස්ටිං එකක් කරලා ඒ විදිහට ඒ අයිති ආයතන වලට කතා කරලා ඒ වැඩේ කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් මං කිව්වේ අර මේ අර ඒ ගම් වතුර වෙලාවේ ගලටම ගිහිල්ලා ගිහිපු කණු ටික ඉතුරුලා තිබුණා කියලා. ඒ මගේ සියසින් දැක්කේව මම කියන්නේ. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි උඩට යන්නේ. ඒකට ගම් වතුර ආවත් යට ටික තියෙනවා. උඩ ටික තමන් බේරෙනවා. නායයාම සිද්ධ වුණත් තමන්ට පොඩි chance එකක් තියෙනවා. නාය යනවා කියන එක තේරෙනවනේ අපේ ගේ ළඟ ඉඳලා කන්ද කොච්චරද තියෙන්නේ. අපිට තේරෙනවා. නමුත් අපි කරන්නේ මොකද කන්ද කප ගිහිල්ලා කන්දටම හේතු කරලා හදන සමහරක අය අඩි 2-3ක් මතක තියාගන්න ඉවුර කියන එක ආවොත් ගෙට අනිවාර්යයෙන්ම අඩි 10ක්වත් එහාට යන්න ඕනේ. ඒ යන්නේ නැති ගෙවල් කන්ද කඩන් හිනින්ද නෙමෙයි කොහොමද අසාර්ථකයි. දැන් බලන්න ඔයගොල්ලෝගේ එහෙම දිනන එක අසාර්ථකම තමයි. ඒ නිසා හැමතිස්සෙම ඉවුර කියන එක ඈතට යන්න ඕන. ඉවුර ඈතට යන තරමට ඉරේලිය සුළඟ ඔක්කොම ගේ ඇතුළට ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ ගොහරු ඉඩම් වල ගෙවල් නහදන්න කියනවා නෙමෙයි. නමුත් තමන් විද්‍යාත්මක ක්‍රම වලට ගිහිල්ලා මේ දේ කරගන්න කියන එක තමයි මම කියන්නේ. දැන් නිවසක තියෙන වටිනාකම ගොඩනැගෙන්නේ මේ ආපදාවන්ගෙන් තොර ප්‍රදේශයක් වීමනේ. එතකොට දැන් අපි මේ වගේ දේවල් හොයාගෙන යනකොට ටිකක් ගැටලුවක් වෙන්න පුළුවන්. අද වෙනකොට අපේ තියෙන මේ අපේ ජනගහනයත් එක්ක එහෙම ඉඩමක් අපිට ලැබෙනවද කියන එක. එතකොට ගොඩක් කලාවට ගොඩක් දෙනෙක් බලනවා තීන ඉඩම ලැබෙන ඉඩම තුල තමන්ගේ සිහින නිවස ඉදි කරගන්න. එතකොට මෙතනින් එහාට අපි හිතන්න අවශ්‍ය වෙලා තියෙනවා අපි අවදානමක් නොගෙන අපේ නිවස ඉදි කරන්න. එතකොට කොයි වගේ දේවල්ද සලකා බලන්න ඕනේ? ඔය ඇත්තටම දැන් සමහරක් අය කියනවා අපි ගත්තොත් එහෙම දැන් කහතුඩුවේ සමහරක් දැන් හෝමගම සමහරක් දැන් කඩුවෙල පැත්තේ සමහරක් දැන් ඉතින් ඉඩම තියෙන උඩ තමයි. වටේම වතුර ආවන් පස්සේ ඉතින් කොහමද යන්නේ? ඉතින් ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද Tamanට ඇක්සස් කරන්න තියන්නේ කොහොමද කියන එක හරි වැදගත්. කොහෙන් වතුර ආවත් අපිට එක තැනකින් හරි බේරලා යන්න පුළුවන්කමක් තියෙනවා. වතුර එන්නේ ඇයි දැන් වතුර එන එක කළමනාකරණය වෙන්න ඕනනේ. ඉතින් වතුර එන එක කළමනාකරණය කරන්න විදිහක් නැහැ. ගම් ඉවුරෙම ගේ හදලා තියෙනවා නම් වැවේම ගේ හදලා තියෙනවා. මේ ප්‍රශ්න තියෙනවා. මම හිතනවා ඇත්තටම මේක හොඳ අවස්ථාවක් ඉදිරියට දැනටත් මම හිතන රජය ප්‍රකාශ කරලා තියෙනවා නිවාස පද්ධතිය නිසියාකාරයෙන් කරගෙන යන්න හොඳම සුපිරිම අවස්ථාවක් මේක. මම හිතනවා ඒක හොඳටම ග්‍රහණය කරගන්නේ කියලා. එහෙම වුණොත් හැබැයි අපිට තව අවුරුදු 20කින් 30කින් දැම්මම නෙමෙයි අපිට මේ ප්‍රශ්نين ගොඩක් අවම කරගෙන හානිය අවම කරගෙන නිවාස පද්ධතිය ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. මේක හොඳ අවස්ථාවක් ඒකට. ඔව් එතකොට දැන් අපි කතා කරොත් සුලිසුලන් තත්ත්ව ගැන. දැන් සුලි කුණාටුවක් කියන එක අපිට ලොකුවට දැනලා තිබුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේ අපිට දැනෙන්න ගත්තා. එතකොට මේ සඳහා මුහුණ දෙන්න කොයි වගේ හොඳ ආකෘතියක්ද වැදගත් වෙන්නේ නිවසකට? ඔව් මම අර කිව්වේ ඒකයි. මට මතකයි එක සැරයක් අපේ කොලෙජ් එකේ රිච්මන්ඩ් කොලෙජ් එකේ අලුතෙන් හදපු බිල්ඩින් එකක වහල මෙහෙමම ගිහිල්ලා තිබුණා. අපි පොඩි කාලේ මෙහෙමම ගිහින් ඕක ඉතින් තේරෙන්නේ නැහැ මෙහෙමම ගිහිල්ලා තිබුණා. ඉතින් මේ පැහැදිලි එක කන්ද කුඩනේ තියෙන යන්නේ. ඉතින් ඇතරම අපි උත්සාහ කරන්න ඕන මේ වගේ සුලන් තත්ත්වයන් වලින් බේරෙන්න නම් වහල තමයි ප්‍රධාන. ඒකෙන් ඇවිල්ලා ගේ අල්ලලා දාන්නේ එන පව එක අරගෙන යා උස්සන එකනේ කරන්නේ. ඒකට තමයි අන්නර වහල යන්නේ. ඒකට තමයි මේ වහල යන්නේ. ඒ නිසා මම හිතන්නේ අපේ මුතු මිත්තන්ගේ මේ වහල ක්‍රමවේදය ඒ හිප් ප්‍රූෆ් එක අනිවාර්යයෙන්ම අපි යොදාගන්න. මම හරියට අපේ අයට පාවිච්චි කරන එක තමයි හිප් ප්‍රූෆ් එක. අට්ට වහල කියන එක. මොකද ඒ තුලින් අපිට ගොඩාක් chance තියෙනවා. ගොඩාක් chance තියෙනවා. මොකද වියදමක් ගැනත් එහෙමයි පිටි දෙමින්නෙත් නැහැ. එළියත් ප්‍රශ්නයක් නැහැ. වහල ඉස්සෙන නිසා හොඳට ගේ ඇතුලේ සුළඟ තියෙනවා. වාතාශ්‍රය තියෙනවා. මේවා එළිය හොඳට එන එක මේ ඔක්කොම අපිට බේරගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒකෙන් අපි ඒක ලබා ගන්න කියන එක තමයි මම නම් කියන්නේ.
හරි. ඉතින් අපි අද දවසේ කතා කරේ වාස්තු එක කොහොමද ආපදා වලට මුහුණ දෙන්න පුළුවන් විදිහට නිවසක් හදාගන්න කියන කාරණාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් කතා කරන්න මේ දුරකථන අංක වලට 0777යි 89යි 20යි 57 0777යි 89යි 20යි 17 0777යි 89යි 20යි 51 කියන දුරකථන අංක වලට අදත් අපිත් එක්ක මේ විදිහට කතා බහට එකතු වෙන්නේ ජේ කොඩකන්දාරච්චි මහත්මයා. ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ආයුබෝවන්. ඒ වගේම තවත් දවසක එන්න අපේ නුගසවනට